ඉතින් රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වයක් එක්ක අපිට නිවුස් බලුවත් අපි සෝෂල් මීඩියා ගියත් අපිට පේන්නෙම මිනිස්සු අසරණ භාවයට පත් වෙලා කන්න බොන්න නැහැ. ඉතින් රටේම ලොකු විවසනයක්. හරිද? ඉතින් මේකත් එක්ක මේ බාහිර ලෝකෙ කැළඹෙනවත් එක්කම අපේ අභ්‍යන්තර ලෝකය අපේ හිත කැළඹෙන්න ගන්නවා. අපිට වෙන්න පුළුවන් නරකම දේවල් හිතෙන්න ගන්නවා. අපිට ලොකු බයක් දැනෙන්න ගන්නවා අනාගතය ගැන. හරිද? මොකද අපේ බාහිර ලෝකය වෙනස් වෙනකොට ඊට අනුකූලව අපේ අභ්‍යන්තර ලෝකය වෙනස් වෙන්න ගන්නවා, කැළඹෙන්න ගන්නවා. ඉතින් අපි මේ ක්‍රියාවලිය සිහියෙන් දැක්කේ නැත්නම් අපි මේ සිතුවිලි කැළඹීමත් එක්ක ගහගෙන යනවා. අපි ගොඩක් වෙලාවට අපේ සිතුවිලි වල අපේ මනෝලෝකය තුළ අපේ මානසික ලෝකය තුළ අතරමං වෙලා පීඩා විඳිනවා, විඳවනවා. හරිද? ඉතින් මේ වෙලාවේ ඔයාගේ මානසික සෞඛ්‍ය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද ඔයාගේ මනස නිවිලා ඔයා ශක්තිමත් හිටියොත් තමයි ඔයාට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? අපි මේ වෙලාව කරන්න ඕනේ මනස නිරවුල් කරගෙන, නිවාගෙන අපිට පුළුවන් විදියට තව මිනිස්සෙක්ට උදව් කරන එක. ඒක කරන්න බැරි වෙනවා ඔයාගේ මනස කැළඹීමටපත් වෙනවා. ඉතින් මුලින්ම තමන්ගේ මනස කැළඹිලා නම් ඒ බව නිරීක්ෂණය කරන්න. දැන් ගොඩක් වෙලාවට අපිට 100ක් නැහැ. අපේ මේ මනසේ කැළඹීමත් එක්ක මේ සිතුවිලි ලෝකයේත් එක්ක අපි අතරමං වෙලා තමයි ජීවත් වෙන්නේ. මේ සිතුවිලි ලෝකෙ තුල අතරමං වෙලා අපි විඳවන්න පටන් ගන්නවා. අපි බය වෙන්න පටන් ගන්නවා. හරිද? අපි මානසිකව කඩම් වැටෙනවා. ඉතින් මේ සිතුවිලි ලෝකෙ නිරීක්ෂණය කරන්න. තමන්ගේ මනස නිරීක්ෂණය කරන්න. තමන්ගේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඒවා ASCII අතරමං වෙන්න එපා. හරිද? දැන් ගොඩාක් වෙලාවට ඉන්නේ අපි මේ ඍණාත්මක බය හිතෙන සිතුවිලි තුල අතරමං වෙලා. ඉතින් ඒව නිරීක්ෂණය කරනකොට ඔයාට තේරෙනවා මේක සිතුවිලි ටිකක් පමණක් බව. මේ සිතුවිලි ලෝකෙක තමන් අතරමං වෙලා ඉන්න බව ඔයාට තේරෙන්න ගන්නවා. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අවධානය නැවත මේ මොහොතට ගේන්න. මේ මොහොතට ගෙනල්ලා මේ තමන්ගේ ශරීරයත් සමග සම්බන්ධ වෙන්න. ඔයාට තේරෙනවා නම් ඔයාගේ හිත කැළඹිලා කියලා. ඒක දැනුවත් වෙච්ච මොහොතේම ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ටෙක්නික් එකක් භාවිත කරන්න. ඔයාට පුළුවන් 10 ඉඳන් 1ට 100ෙන් ගණන් කරන්න. දෙසැම්බර් ඉඳන් ජනවාරි වලට 100ෙන් පිටිපස්සට ගණන් කරන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ මේ සිතුවිලි චක්‍රය, මේ thought loop එක අපි කඩනවා. මේ ඍණාත්මක සිතුවිලි චක්‍රය අපි බ්‍රේක් කරනවා. ඉතින් 10 9 8 ඔන්නෝම හිතින් අපි ආපස්සට ගණන් කරලා අපේ අවධානය ගේනවා මෙන්න මේ මොහොතට. මේ මොහොතට ගෙනල්ලා හරි මේ වෙලාව මට කරන්න තියෙන වැඩේ මොකද්ද? අපි යන්නේ මේ දේ 100ෙන් කරනවා. හරිද? දැන් අපි හරියට අපේ මනස නිරවුල්ල අපි නිවිල හිටියොත් තමයි අපිට තා මනුස්සයට උදව් කරන්න පුළුවන්. මේ වෙලාවේ මනස වට්ටගෙන මනස ගිනි ගොඩක් කරගත්ත කියලා අපිට වෙන යහපතකුත් නැහැ. අපෙන් වෙන කෙනෙක්ට වෙන යහපතකුත් නැහැ. ඒක අපිට තව කෙනෙක්ට හෝ Tamanට යහපතක් කරගන්න අවශ්‍ය නම් අපි කරන්න ඕන අපේ මනස නිවාගෙන මනස ශක්තිමත් කරගන්න එක. ඕනම අභියෝගයකට ඕනම දෙයකට මුහුණ දෙන්න තරම් අපේ මනස ශක්තිමත් කරගන්න එක අපි කළ යුත්තේ. අවශ්‍ය විදිහට මේ සිතුවිලි ලෝකයේ තුල මේ මානසික ලෝකයේ තුල හිර වෙලා ඉන්න එපා. මේ මානසික ලෝකය නිරීක්ෂණය කරන්න. තමන් මේක ඇතුලේ හිර වෙන විදිය, මේක ඇතුලේ දුක් වෙන විදිය, මේක ඇතුලේ අසරණයෙක් වෙන විදිය, මේක ඇතුලේ සතුටටපත් වෙන විදිය, මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න. මෙන්න මේ ඔළුව ඇතුලේ ජීවත් වෙන ප්‍රමාණය අඩු කළා. තමන් මෙන්න මේ මොහොතත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සමන්ගේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ මොහොත කරන්න තියෙන වැඩ ටික ලස්සනට කරගෙන යන්න. මේ මොහොත කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න.